අයිබෝවන් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් මං අද අරන් ආවා හතුම්මුරුංග මල් වලින් කොහොමද ඔම්ලට් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි හදලා බලමු. යමු මාත් එක්ක. මට මේකට කොච්චි ඕන වෙනවා. මං කොච්චි ටිකක් කඩා ගන්න ආවා. කතුරුමුරුංග මල් වල මේ නාරටිය වගේ එක අයින් කරන්න ඕන. මොකද මේක තිත්ත රස එනවා. නිසා මේ විදිහට කතුරුමුරුංග මල් වල මැද නාරටිය අයින් කර ගන්නවා. ඉතින් මම දැන් කරන්නේ මේ කතුරුමුරුංග මල් කුඩා කැබලි වලට කපා ගන්න ඕන. ඊට පස්සේ මම ලූණු මේ විදිහට කපා ගන්නවා. ලූණු චූටි කෑලි වලට කපා ගන්නවා. ඊපස්සේ කොච්චි ටිකක් මේ විදිහට මේනියට කපා ගන්නවා. මේ විදිහට කතුරුමුරුංග මල්, ලූණු, ඒ වගේම කොච්චි කුඩා කොටස් වලට කපා ගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තරයක් එකතු කරන්නයි හදන්නේ. ඉතින් මම මේකට ගත්තේ ගම් බිත්තරයක්. ඔයාලට කැමති නම් පාන් බිත්තර උනත් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට දානවා ගම් මිරිස් කුඩු ස්වල්පයක්. ඔයාලගේ ටේස්ට් එක පරිදි දා ගන්න පුළුවන්. මම චුට්ටක් වැඩිපුර දා ගන්නවා. ඊට අමතරව මේකට කෑලි මිරිස් චුට්ටකුත් දාගන්න ඕන. ඊට අමතරව ලුණු රස පරිදි ලුණු ටිකකුත් දාගන්න. ඊට පස්සේ මම මේකට කරපිංචා ඉත්තකුත් එකතු කර ගන්නවා. දැන් මේක මේ විදිහට හොඳට මික්ස් කර ගන්න ඕන. චවලට අමතරව මම මේකට මුරුංග කොළ ටිකක් දාගන්නවා. මුරුංග කොළ ටිකක් දාගත්තට පස්සේ අපි මේක හොඳින් කලවම් කර ගන්නවා. එකතු කරන්න. කතුරුමුරුංග මල් වලින්
මං හදපු ඔම්ලට් එක මේක. රස වගේම ගොඩක් ගුණයි. ඉතින් ඔයාලට පුළුවන් ගෙදරදී මේක try කරලා බලන්න.